අශෝක මහත්මයා මම මේ අද ඔබතුමාගෙන් සුවිශේෂී ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබතුමා කියනවා අඟහරු ලෝකයේ වගේ වූ ග්‍රහ ලෝකවල මේ ජීවීන්ට ජීවත් වෙන්න බෑ කියලා. ඔබතුමා කොහොමද කියන්නේ බෑ කියලා? ඔව් ඇත්ත වශයෙන්ම මම මේක මේ අදීයේ කියන කතාවක් නෙවෙයි. මම මේක සෑහෙන කාලයක ඉඳන් මම කියනවා මේක මගේ දේශනවලදී මම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට දේශන පවත්වනකොටත් මම කිව්වා. පිටසක්වල ජීවීනුත් නැහැ මිනිසාට ජීවත් වීමකට හැකි පිට ග්‍රහ ලෝකත් නැහැ කියලා. අඟහරු ලෝකයේ පෙර පත්‍රවල සඳහන් කරලා තිබුණා මේ අඟහරු ලෝකයේ ජීවීන් ඉන්නවා. මේක මේ අයිස්කඳු තියෙනවා මේ ඡායාරූපේ වල තිබුණා අයිස්කඳු තියෙනවා කියලා දියැලි තියෙනවායි කියලා එහෙම ඡායාරූපේ වල තිබුණා. ඒතර අඟහරු ලෝකෙට මේ යාන ඇරලා එහෙම බලලා තිබුණා මේ නමුත් ඊට පස්සේ මේ මෙතුමන්ලා එක ගිහිල්ලත් මේ උත්සාහ ගත්තා නමුත් ඒකේ වයි කිසිම දෙයක මේ දියැලි ගිහිල්ලා තිබුණේ නැහැ. දියැලි මේ පාරවල් තියෙනවා කියලා තිබුණා. දියැලි ගිහිච්ච පාරවල්. ඒ වගේම අයිස්කඳු තියෙනවායි කියලා තිබුණා. ඒත් අයිස්කඳුත් තිබිලා නැහැ. අයිස්කඳුත් නැහැ එතන. ඊට පස්සේ දැන් කියනවා දැන් පිටසක්වල ජීවින් ඉන්දියායි කියන කතාවකුත් එහෙම ඉන්නවා කියලා. ඉන්න ජීවත් වෙන්න පුළුවන් කියන කතාවකුත් තියෙනවා. මම කියන්නේ NASA ඇතුළත මම කියන්නේ කරුණාකරලා ඔය අභ්‍යවකාශයේ තරණය කරන එක පිට ග්‍රහලෝක සොයාගෙන පිටසක්වල ජීවින් හොයාගෙන යන එක අදම නතර කරොත් හොඳයි. ඒක අතිශයම උමුතු ගතියක් ඔය. උමුතු ඔබතුමන්ලා අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ වෙලා තියෙන නිසා ඔබතුමන්ලාට නිගමනයට බහින්න බෑ දැන් මොනවද වෙන්නේ කියලා ලෝකෙට. දැන් මේ අඟහරු ලෝකයේ ජීවත් වෙන්න උත්සාහ ගන්න හේතුව මොකක්ද හින්දා නෙමෙයි මේ ලෝකේ සමතුලිතතාවයේ බිඳලා විනාශය කරා ගමන් කරනවා. ඒ සමතුලිතතාවයේ බිඳලා විනාශය කරා ගමන් කිරීමට හේතුව විද්‍යාඥයන්ට මේ निराකරණය කරගන්න බෑ. එතුමන්ලා දශක ගානකට ප්‍රථම කෝපන්හැගන් රටවල් 192ක් එකට එක්කස් වෙලා සාකච්ඡා කරලා තිබුණා මේ ජීව ලෝකයේ සමතුලිතතාවයේ බිඳීම හේතු කොටගෙන ඒකේ තනි හේතු කුමක්ද කියලා හොයාගන්න. නමුත් කිසිම විද්‍යාත්මකට ඒ ගැන විග්‍රහයක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා සීලම දෙනා කියලා එක එක්කෙනාට දොස් පවරගෙන එක එක රටවල් වලට දොස් පවරගෙන මගහැරලා ගියා කියලා තමයි පත්‍රවල සඳහන් වෙලා තිබුණේ. ඒ කියන්නේ ලෝකයේ සමතුලිතතාවයේ බිඳීමට හේතු සාධක තන හේතුව හොයාගන්න බෑ. ඇත්ත වශයෙන්ම හොයන්න බෑ. ලෝකේ පවතින තාක්කල් එතුමන්ලට ඒක හොයාගන්න බෑ. මොකද මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය මත එතුමන්ලා හොයන්න බලන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේක හොයන්න ගිහලා දැන් මොකද වෙලා තියෙන්නේ අවසානයේදී උමුතු තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ අභ්‍යවකාශයේ තරණය කරන්න උත්සාහ ගන්න කියන්නේ අඟහරු ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නේ මේක උමුතු ගති ලක්ෂණයක්. උමුතුයි. මම අහන්නම් ඔබතුමාලාගෙන් මේ ජීව ලෝකයේ සමතුලිතතාවයේ පවත්වාගෙන යන්නේ කවුරු විසින්ද? අපි ඉපදීමට ප්‍රථම අවුරුදු මේ ලෝකේ පවතින දා ඉඳලා මේ ජීව ලෝකයේ සමතුලිතතාවය පවත්වාගෙන යන්නේ මිනිස්යා විතර නෙමෙයි. ස්වභාව ධර්මයේ විසින්. ඉතින් මේ ස්වභාව ධර්ම විසින් මේ දක්වා සමතුලිතතාවයට පත් කරගෙන ආපු මේ ජීව ලෝකය දැන් ඒක විනාශය කරා ගමන් කරනවා. නූතන විද්‍යාවේ දියුණුව සමගම. ඒක මේ ජීව ලෝකයේ සමතුලිතතාවයේ බිඳීම හරිම උබතෝකෝටික ප්‍රශ්නයක්. ඒ වගේම මේ අවස්ථාව හරිම අර්බුදකාරී අවස්ථාවක්. මේකට තනි හේතුවක් අපිට තාම සොයාගන්න බැරි වුණානේ. ඒ නිසා මීට වැඩි ගැඹුරු අධ්‍යයනන් වලට අපි සිත යොමු කරන්න ඕන කියලා එතුමන්ලා පෙන්නලා දීලා තිබුණා. නමුත් කතරම් ගැඹුරු අධ්‍යයනන් වලට එතුමන්ලා සිත යොමු කරත් ලෝකයේ සමතුලිතතාවයේ බිඳීමට හේතු සාධක තනි හේතු නම් සොයන්න ලැබෙන්නේ නැහැ.